ආයුබෝවන් අපි මේ ඉන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකේ. අලුත් එකතු වෙච්ච අය ඉන්නවා නම් අපේ දෙවෙනි වීඩියෝ එකේදී අපි කතා කළේ ලංකාවේ SRH අයිතිවාසිකම් පිළිබඳව. ඒක බලලා නැත්නම් ඒකත් බලලා ඉන්න. එතකොට අද අපි කතා කරන මාතෘකාව තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්. අද අපි අපේ සංවාදය කරගෙන යාමට අපේ මැදිරියට ආරාධනා කළා ප්‍රජා සෞඛ්‍ය විශේෂණ වෛද්‍ය සන්ධ්‍යා අධිකාරී මහත්මියට. ඉතාම ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමියව පිළිගන්නවා අපේ මැදිරියට. ආයුබෝවන් සසිනි. අද අපි කතා කරන්නේ ප්‍රජනක සෞඛ්‍ය හා සම්බන්ධ අවදානම් කණ්ඩායම් ගැන. මේ මාතෘකාව ගොඩක් අය වැඩි කතා කරන්න අකමැති. නමුත් ඉතාමත්ම වැදගත් කාලීන මාතෘකාවක්. ડોක්ටර් ආරම්භයක් විදිහට අවදානම් කණ්ඩායමක් කියලා කියනකොට ඒකෙන් අදහස් කරන්නේ මොන වගේ පිරිස්ද? අපි කැමතියි ඒ ගැන පොඩි අදහසක් අරගන්න. හොඳ ප්‍රශ්නයක්. අවදානම් කණ්ඩායම් කියන්නේ ප්‍රජනක සෞඛ්‍යයට විශේෂ අවදානම් වලට ලක්වන ජනකාණ්ඩ. උදාහරණ විදිහට යෞවනයන්, විදේශගත කම්කරුවන්, ලිංගික සේවය කරන අය, විපරිත ලිංගික ආකර්ෂණ ඇති පුද්ගලයන් හා අසරණ කාන්තා කණ්ඩායම් වගේ අය අපිට පෙන්වලා දෙන්න පුළුවන්. හොඳයි ડોක්ටර්. ඒ වගේම මේ කණ්ඩායම් මේ විදිහට අවදානමට ලක් වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ කියලාත් අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඔව් සසිනි, මේකට විවිධ හේතු බලපානවා. සමහර විට තොරතුරු හිඟ, සමාජයේ තිබෙන වැරදි දෘෂ්ටි කෝණ, ආර්ථික අපහසුතා වගේම නීතිමය අවශ්‍යතා නැතිකම. උදාහරණයක් විදිහට යෞවනයන්ට SRH විෂයන් ගැන විවතව කතා කරන්න බය වෙනවා. ඒ හේතුව නිසා ඔවුන්ට නිවැරදි තොරතුරු හමු නොවීමේ දැඩි අවදානමක් තියෙනවා. ඔව් ડોක්ටර්. මේ හේතු නිසා නේද ડોක්ටර් අනීතික ගර්භණී කිරීම වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වගේ ප්‍රශ්නත් වැඩි වෙලා තියෙන්නේ. මේ සඳහා විසඳුම් විදිහට අපිට කරන්න පුළුවන් මොනවද කියලාත් අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම ඔව් සසිනි. ඒකට විසඳුම් අරගන්න නම් මේ කණ්ඩායම් වලට පළමුවෙන්ම සුරක්ෂිත පරිසරයක් සෑදිය යුතුයි. ඔවුන්ට විශ්වාසයෙන් තොරතුරු, උපදෙස් සහ වෛද්‍ය සේවා ලබා ගන්න තියෙන අවස්ථා පුළුල් වෙන්න ඕන. ඔව් ડોක්ටර්. මේ සඳහා සේවා ලබා ගන්න ශ්‍රී ලාංකිකයන්ට තියෙන අවස්ථා මොනවද කියන එක ගැනත් අපි පොඩ්ඩක් මතක් කරමු. ඔව්, ඇත්තටම රජයේ හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක් මේ සඳහා කැප වෙලා ඉන්නවා. ප්‍රධාන ලෙස ගත්තොත් Family Planning Association, UNFPA සහ Ministry of Health වගේ ආයතන මේ ක්ෂේත්‍රය තුළ වැඩි ක්‍රියාකාරී ආයතන විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. බොහෝ වේලාවට මේ සේවාවලට පුරුෂයන් සහභාගී වීමේ අඩුවක්, එහෙම නැත්නම් මැලිකමක් පේන්න තියෙනවා නේද ડોක්ටර්? ඔවුන් මේ සඳහා සහභාගී වීමේ වැදගත්කම මොන වගේද? ඔව්, ඔබ හරි. ඒක විශාල ගැටලුවක්. ප්‍රජනක සෞඛ්‍ය කියනකොට බොහෝ විට බොහෝ දෙනෙක් හිතනවා මේක කාන්තාවන්ට පමණක් අදාළ දෙයක් කියලා. නමුත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. පුරුෂයින්ටත් මේක ඉතාම වැදගත්. ඒ නිසා මේ සඳහා ඔවුන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් මේ විෂය ගැන තවත් දැනගන්න ඕන කෙනෙකුට ඔබතුමියට දෙන්න තියෙන උපදෙස් මොනවද? පළමුවෙන්ම මේ පිළිබඳව කතා කරන්න බය වෙන්න එපා. ප්‍රජනක සෞඛ්‍යය කියන්නේ මානව සෞඛ්‍යයේ එක අංගයක් මිස වෙනත් දෙයක් නෙමෙයි. තොරතුරු සොයාගන්න, නිවැරදි මඟ පෙන්වන්නෙක් එක්ක කතා කරන්න. අධ්‍යාපනය සහ විවෘත සංවාදය මේ ගැටලු විසඳන හොඳම මාර්ගය බව මතක තියාගන්න. මේ කිසිම දෙයකට යොමු වෙන්න බැරි නම් සුදුසු වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔබේ ගැටලුව කියන්න. ප්‍රජා සෞඛ්‍ය විශේෂණ වෛද්‍ය සන්ධ්‍යා අධිකාරී මහත්මියනි, ඔබට බොහොමත්ම ස්තුතියි. ඔබතුමියගේ වටිනා කාලය වැය කරමින් අපගේ මැදිරියට පැමිණීම ගැන. ඉතා වැදගත් විෂයක් ගැන මේ වගේ හරවත් සංවාදයක් තියන්න මට ආරාධනා කිරීම ගැන ඔබටත් ස්තුතියි සසිනි. හොඳයි. අද අපි කතා කළේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව, අවදානම් කණ්ඩායම් පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකෙන් මූලික තොරතුරු බොහොමයක් සමාජගත කරන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂිත ලිංගික හා ප්‍රජනක පිළිවෙත් හා උපත් සැලසුම් ගැන. එතෙක් ඔබට සුවදායී සතියක්.